මං කැතේ බැලහන් හැටි එපා. දෙන්න. දාපන් FB එකේ ප්‍රතිරූපයට හානි වෙනවා. Welcome back to my YouTube channel. අද මම මේ vlog එකෙන් අරන් එන්නේ අපි කොහොමද exam එකට ලෑස්ති වුනේ කියලා. අපිට මේකෙදි කරන්න තිබුණේ ඩ්‍රාමා එකක් කරන්න. ඉතින් මේ අපි මුලින්ම ස්ක්‍රිප්ට් එක ලියලා ස්ක්‍රිප්ට් රීඩින් එකක් යනවා හැමෝම එකතු වෙලා. DSM කෙනෙක් පහළ වෙනවා කියලා අතීත ඉහළම පොතපතේ සඳහන් වෙලා. දේව වේශකින් පළ වෙලා ඉන්නේ හැම ඉඳගෙන හිටියා කියලා අපිට කොහොමත් වැඩක් කෙරෙන්නේ නැහැ. ඉතින් අන්න අපි ඩ්‍රාමා එක චුට්ට හදන්න පටන් ගත්තා. මේගොල්ලෝ අලුතෙන් එකතු වෙන සෙට් එකක් යන්න සෝල්ජර්ස්ලා දෙන්න. The next day. ඔන්න ඉතින් අපේ රිහර්සල් වල දෙවෙනි දවසත් ආවා. මම මුලින්ම ජිම් එකට ගිහිල්ලා ඊට පස්සේ ගියා රිහර්සල් වලට. මේ ඉන්නේ අපේ ඩිරෙක්ටර් මහත්තයා. මේ ඇසිස්ටන්ට් ඩිරෙක්ටර්. කැත ඉනා. මට එකක් දෙන්න ප්ලීස්. ඒක හයියද? පොඩි හයියක් ගන්න. 2,000 years later. ෆෝන් එකේ
අයිතිකාරය කොහොමද දන්නේ නැහැ. ෆෝන් එක කරන් මම කැරකෙනවා. එයාගේ බ්ලොග් එක වුණාට මම වීඩියෝ කරා. මේ තමයි ෆෝන් එකේ මේ අපේ තුන්වෙනි අවුරුද්දේ අන්තිම එක්සෑම් එක, ඇක්ටින් එක්සෑම් එක. ඉතින් අපිට ආය මේ වගේ එකතු වෙලා වැඩ කරන්න එන්නේ තව එක අවුරුද්දයි. ඉතින් මේ දේවල් මේ විදිහට මතකයන් විදිහට එකතු කරලා තියාගත්තාම අපිට කැම්පස් එකෙන් අවුට් වෙලා ගියපු දවසක හරි මේ දේවල් බලලා අපි කොච්චර සතුටින් හිටියට කොච්චර මහන්සි වුණාද කියලා චුට්ටක් හරි මතකයක් තියෙනවනේ. මේ ෆෑන් එකට මම ඔළුව රිදෙනවා. මේකේ ශබ්ද වැඩි. ඕවත් මේකේ ටෙන්ෂන් කරලා දාපන් FB එකේ ප්‍රතිරූපයට හානි වෙනවා. මොකද්ද මේකේ කතාව? ඔන්න මම ඔන්න මම මේ ඩයලොග් එක කියනවා. Okay. ඇත්තටම guys අපිට අපි හරියටම කියනවා නම් අපිට තව එක්සෑම් එකකට තියෙන දවස් 1යි. يعني හෙට විතරයි අනිද්දායි අනිද්දා එක්සෑම් එක. ඒකට තමයි මේ පොරට වෙන්නේ. දැන් වෙලාව හරියටම 6:05යි. ඉතින් මම වලට එක්සෑම් එකක් ගෙනල්ලා දෙන්න. බලන්න. මගේ කැත බලන්න. අනේ මං කැතේ බැලහන් හැටි එපා. අනේ මේ මගේ ලස්සන යාළුවේ. බලන්න ලස්සන. එන්නන්නේ. ඉතින් ඔන්න අපි බලාපොරොත්තු හිටපු දවස උදා වුණා මේ එක්සෑම් එක දවස. ඒ කියන්නේ 6 වෙනිදා. ඊට කලින් දවසේ අපිට අපි හිතුවේවත් නැති දෙයක් වුණා. මොකද අපේ එක්සෑම් එක බලන්න හිටපු ටීචර්ස්ලා ඇවිල්ලා අපේ ඩ්‍රාමා එක සම්පූර්ණයෙන්ම වෙනස් කරා. එතනදී ඉතින් පොඩ්ඩක් ඇඬුවා එහෙම වුණා. නමුත් අපි අපේ ඩ්‍රාමා එකේ තිබුණ විදිහටම තමයි කරන්න හිතාගත්තේ. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක රස විඳලා ලයික් එකක් දාලා කමෙන්ට් කරලා යන්න. බයි.